දවසක් ඔයාලට අපි අද මේ RBS බෝඩ් වල පිලර් කෝඩ් එක ගන්න යන්නේ. මම මේකේ කොහොමද කියලා බලන්න මේ ජොයින්ට් විතරයි මේ පොටි වලින් ඇදලා කපලා හදාගෙන තියෙන්නේ. අපි බලමු මේකේ පිලර් එහෙම ගෑවම මොන වගේ සයින් එකක් එයිද කියලා. සම්පූර්ණ පොටි අදින්නේ නැහැ මේකේ මම. මෙන්න මේ වගේ හදලා දෙද්දින් තමයි අපි තින්ත කොක් ගන්න හදන්නේ. බලමු පිලර් කෝඩ් එක ගෑවම මොන වගේ පාටකට තියෙයිද කියලා. මේ තියෙන්නේ අපි එක පිලර් කෝඩ් එකක් තමයි මේකේ ගාලා තියෙන්නේ. මේක එක පිලර් කෝඩ් එකක් ගාලා මදි. පිලර් කෝඩ් දෙකක් ගන්න ඕනි. එක කෝඩ් එකක් ගාලා තමයි අපි මේ වලට පෙන්නන්නේ මේක කොහොමද කියලා. මේ තියෙන්නේ පිලර් කෝඩ් දෙකක් ගාපු තැනක්. බලන්න මේකේ ජොයින්ට් එකෙන් පේන පොඩ්ඩක් අඩුයි. තින්ත කෝඩ් එකට කොහොමත් මේක වැහිලා යනවා. අන්න අපි තින්ත ගන්න පටන් ගන්න තියෙන්නේ. අනිවාර්යෙන් වොට් සීල් එකක් වෙන තින්ත එකක් අපි ගන්න ඕනේ පිට බිත්ති වල ගන්නට. අපි මේ පිට බිත්ති එක තමයි තින්ත ගන්නෙ. තින්ත එක කවලම් කරගන්නකොටත් තින්ත ලීටර් එකට වතුර ලීටර් එකක් තමයි හරි ප්‍රමිතිය තියෙන්නේ. මේක පොඩ්ඩක් ප්ලේන් කරගන්න පොඩ්ඩක් බලලා මේ මිශ්‍රණය හරියට හදාගන්න. බලමු දැන් තින්ත ගෑවට පස්සේ අර ජොයින්ට් ඔක්කොම පේනවද කියලා. ජොයින්ට් මොනවත් පේන්නේ නැහැ මේකේ. තාම තින්ත වේලිලා නැහැ. වේලුනාම කොහොමදවත් පේන්නේ නැහැ මේකේ. මේ තියෙන්නේ තින්ත ගෑවම වේලුනාට පස්සේ තියෙන විදිය. හොඳ ෆිනිෂින් එකක් තියෙනවා. මේක සම්පූර්ණ පොටි ඇදලා කරගත්තා නම් ගොඩාක්ම ලස්සනට තියෙනවා. මේක අපි ජොයින්ට් වල විතරයි පොටි ඇදලා තියෙන්නේ. මේ තියෙන RBS බෝඩ් වල වෝල් ටයිල් අපි අල්ලලා තියෙන්නේ. බාත්රූම් එකේ ටයිල් ගාලා තියෙන විදිය. මේක දෙකේ ටයිල් එක. මේ වගේ ටයිල් ගහනකොට වතුර පොඩ්ඩක් වැඩි කරලා ගහන්න ඕනේ. සාමාන්‍යයෙන් වැක් කරෙන්නේ නැති ගානට කරලා අනලා ගහන්න ඕනේ. අපි නිකන් අර මිටි ටයිල් ගහනවා වගේ ගහන්න. අත වතුර චුට්ටක් වැඩි කරලා ගැහුවා නම් මේක ගොඩාක්ම හොඳයි. මට මේ බාත්රූම් බට දාන සම්බන්ධ උස ගැන පොඩ්ඩක් කියන්න කියලා මට කමෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මම මේ හොට්ටෝට් එකට මම තියලා තියෙන්නේ අඩි 6න් විතර වාගේ. එතකොට සව ඒරියා එකේ මම තියලා තියෙන්නේ අපි මේක අඩි 7ක් ටයිල් කරලා තියෙන්නේ. ඒ නිසා මම අඩි 7න් මේක තියලා තියෙන්නේ සවර් එකට. කැන්සල් ලෑල් එක ගැන කතා කරොත් කැන්සල් ලෑල් එක අපිට සාමාන්‍යයෙන් අරින්න පුළුවන්. උස මට්ටම් බැලුවොත් පොඩි කෙනෙකුට සාමාන්‍ය පොඩි කෙනෙකුට මේක අරගන්න වහගන්න පුළුවන් විදිහට කැන්සල් ලෑල් එක අපි තියන්න ඕනේ. ඒක තමයි උස බලලා තියෙන්නේ. බිග් ටැප් එක ගැන බැලුවොත් බිග් ටැප් එක මම තියලා තියෙන්නේ අඩි 2න්. අඩි 2න් තියලා තියෙන්නේ. ඒක කොමොඩ් වලට දෙන කොමොඩ් වලට වතුර දෙන ඒකට සිස්ටම් ටැංකියට සහ මේකට මම අඟල් 13න් 14න් විතර වගේ තියලා තියෙන්නේ. කොමොඩ් වලට එන ලයින් දෙක මේ ලයින් දෙක අඟල්. ඒතර මේ ටයිල් එකේ මුල්ල ගැන කතා කරුවොත් අපි බීඩින් පටි දාන්න නැති නිසා මේ මුල්ල අපි අංශ 90ට කපලා තමයි මේකේ ටයිල් එක ගහ ගන්න ඕනේ. මේක නම් අංශ 90ට අපි කපලා නැහැ. මේක මුල් අපි හේතු කරලා තමයි ගහලා තියෙන්නේ. මොකද අපිට ගෙදර ගෙනා කියලා තියෙන විදිහට තමයි අපි මේක ගහලා තියෙන්නේ. එතකොට අපි අඩි 2 ටයිල් එකෙන් තමයි පොළවත් අපි ගහලා තියෙන්නේ. අඩි 2 ටයිල් එකෙන් අපි මේක පහේ 6 බාත්රූම් එකක්. ඒ නිසා මේ වගේ වතුර බැස්ම අපිට ගන්න අමාරු නිසා අපි මේ විදිහට මේ දෙකේ ටයිල් එක දෙකට කපලා වතුර බැස්ම හදා ගන්න ඕනේ. නැත්නම් අපිට ෆුල් ටයිල් එක මෙතන ගැහුවොත් අමාරුයි. මේක මොකද පොඩි බාත්රූම් එකක් නිසා ටයිල් එක ළඟ නමන්න බෑ. ළඟ නමන්න බැරි නිසා තමයි අපි මේ කපලා ගහලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම අපි පළවෙනි ටයිල් පෙළ අපි ගහ ගන්නකොට මේ ටික හරියටම ලෙවල් වෙන්න ඕනේ.
මේ ටයිල් පෙළම ලෙවල් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට මේ ඉර අපිට යවා ගන්න බෑ. හරි කෙලින් යවා ගන්න බෑ. දැන් මේකේ හරියටම හරිය විදිහටම තියෙනවා. මොකද පළවෙනි ටයිල් පෙළ ලෙවල් සුපිරිම තියෙන්න ඕනේ. නැත්නම් අපිට ටයිල් කරගන්න බෑ. බාත්රූම් එක සම්බන්ධයෙන් මම පොඩි විස්තරයක් කියන්න හිතුණා. ඒකයි මම ඔයාලට කිව්වේ. අතට වොස් බේස් එකේ බට දාන විදිය බටේ තියෙන විදිය තමයි මේක සාමාන්‍ය වොස් බේස් එකටත් අඩි දෙකයි අඟලක් විතර වගේ තිබ්බනම් ඇති. පහත් වුණත් අපිට මේ වොස් බේස් එකට අල්ල ගන්න බැරි වෙනවා බට ටික. බාත්රූම් එක සම්බන්ධව මම ඔයාලට පොඩි විස්තරයක් කරේ. මට කමෙන්ට් එකකින් අහලා තිබ්බා කොහොමද කියලා. අපි ගහලා තියෙන බාත්රූම් මෙයාගේ වැඩ කරගන්න ඕන නම් අපිට කතා කරන්න. ගොඩනැගිලි අංශයෙන් සියලුම දේවල් අපි වැඩ කරනවා. අපි උඩ ලින්ක් එකේ තියෙන අපේ WhatsApp numbers ඔයාලට ඕන නම් අපි contact කරගන්න පුළුවන්. ඔයාලට මොනවා හරි අවශ්‍ය දේවල් දැනගන්න තියෙනවා නම් ඒත් අපි කමෙන්ට් මාර්ගයෙන් අපිට දැනුම් දෙන්න. අපි අනිවාර්යෙන් ඒවට පිළිතුරු දෙනවා ඔයාලට. අපි මේ වගේ දෙයක් කියන්නේ කරන්නේ යම් කෙනෙකුට දැනුමක් ලබා ගන්න. ඒ වගේම අපි කියලා දෙන්න මේ රස්සාව ඉගෙන ගන්න. දැන් ඉන්න කට්ටිය පොඩ්ඩක් මේ රස්සාව දැන් ඉන්න පරපුර ඉගෙන ගන්න නැහැ. සාමාන්‍ය ජොබ් එකක් නැති කෙනෙකුට කරන්න පුළුවන් හොඳම රස්සාවක්, හොඳ පඩියක් ගන්න පුළුවන් හොඳ රස්සාවක්. 10 පඩියට වැඩ කරුවත් දැන් රුපියල් 5000 ගානේ වැඩ කරුවත් ලක්ෂ එකමාර විතර පඩියක් මාසෙට අපිට ගන්න පුළුවන්. ඉගෙන ගන්න මම මේ කරන හැම වීඩියෝ එකක්ම මම ඔයාලට දාලා තියෙනවා. ඒව බලලා උනත් ඔයාලට සාමාන්‍ය බාත්රූම් එකක් හදා ගන්න පුළුවන්. අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද මේ වගේ බාත්රූම් වල බටර් ලයින් ගහන විදිය ඊළඟට මම ඔයාලට මේවට වතුර දෙන විදිය වතුර ලයින් එකක් ගහන්නේ කොහොමද, මීටරයක් තියාගන්නේ කොහොමද, වතුර මීටරයක් තියාගන්නේ කොහොමද, ඒ හැම වීඩියෝ එකක්ම මම ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි නිවසක් හදාගන්න භූමිය සම්බන්ධව මම ඔයාලට ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. භූමියක් අපි කොහොමද තෝරගන්නේ, ඒ භූමියට හරියන අපි කොහොමද අත්විවරමක් දාගන්නේ, ඒ සියලු විස්තර අපි ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න අපි අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි ඔයාලට.